ගිය සතියේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ගිය සතියේ මම හිටියේ ක්‍රොේෂියාවේ ස්ප්ලිට් කියන ලස්සන නගරේ. ඉතින් මම ස්ප්ලිට් වල දවස් කීපයක් ගත කරලා මගේ මේ බෝල්කන් රටවල් වල කරන සංචාරේ තවත් අලුත් රටකට යන්න මම ස්ප්ලිට් වලින් බස් එකකට නැග්ගා. ඉතින් මගේ මේ ඊළඟ ගමනාන්තය ගැන මම මගේ මිත්‍රයෝ එක්ක මුලින්ම කතා බහ කරද්දී එයාලා මට කිව්වේ වා දෙපාරක් හිතන්න මේ තැනට යනවා නම් කියලා. එයාලා කිව්වා මේ තැන හරිම භයානක සහ ගොඩක් පරිස්සම් විය යුතු තැනක් කියලා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මේ වීඩියෝ එකේ අපි ගිහිල්ලම බලමු මේ රට මේ කියන තරම්ම භයානක සහ අමුතුදායක ඒ වගේම පරිස්සම් විය යුතු තැනක්ද කියලා. ජීවිතේ පළවෙනි වතාවට ගොඩබිමෙන් දේශ සීමාව පහු කරන්න පුළුවන් වුණා. මම ආවේ දැන් ක්‍රොේෂියාව පැත්තේ දැන් ඉන්නේ බොස්නියාවේ. පළවෙනි දේශ සීමාව. ඒකත් මාළු අලුත් අත්දැකීම. Hola amigos, welcome to Bosnia. ක්‍රොේෂියාවේ ඉඳන් මම ඊයේ බොස්නියාවට ආවා. මේක බොස්නියා හර්සගෝවිනා කියලා දිග නමක් තියෙන රටක්. හරිම ලස්සන රටක්, ඒ වගේම ඉන්ට්‍රස්ටිං ඉතිහාස කතාවක් තියෙනවා. ඒක මම ඔයාලට කියන්නම්. කඳු වටේම තියෙන මැද තියෙන මොස්තාල් කියන සිටි එකේ තමයි අද මම ඉන්නේ. හරිම ලස්සනයි. අපි බලමු තවමක් ගහලා වටේ. තාම උදේ පාන්දර. ඒක හින්දා තාම මොස්තාල් නගරය හිමින්සරේ නැගිටින ගමන් ඉන්නේ. අර කොහෙත් වගේ වයසක මිනිස්සු කලින්ම නැගිටලා කෝපි එකක් එහෙම බොන්නේ එළියට බහලා තියෙනවා. හැබැයි ගොඩක් මිනිස්සු තාම නිදි. Good morning. මම තුදේම එළියට බැස්සේ. මේ මම ඇවිදගෙන ස්ට්‍රීට් එක තව ටික වෙලාවකින් සංචාරකයකින් පිරලා ඉතලා යනවා. මම හිතුණා පොඩ්ඩක් උදේම ඇවිල්ලා බලන්න කොහොමද කියලා. තාම මේ කඩවල ඔක්කොම එහෙම සෙටප් කරලා. මෙතන හරි ලස්සන තැනක් තියෙනවා ඉස්සරහා. එතනට තමයි මම යන්න හදන්නේ සෙනඟ පිරෙන්න කලින්. මොස්තාල් වල විශේෂම සංචාරක ආකර්ෂණ දිනාගත්ත තැන තමයි මෙන්න මේ පාලම. හරිම ලස්සන පාලමක්. කන්ද වටේටම පේනවා. ඉතින් මෙතනට මම උදේම ආවේ මේ සංචාරකයෝ පිරෙන්න කලින්. මොස්තාල් නගරයේ මැද පිහිටා තිබෙන මේ ආරක්කු හැඩති අලංකාර පාලම ස්ටාරි මෝස්ට්, එහෙමත් නැත්නම් පැරණි පාලම විදියට අඳුන්වනවා. 1566 දී ඔටමාන් අධිරාජ්‍යයේ පාලන සමයේදී සුල්තාන් සුලේමාන් තමයි මේ නෙරෙට්වා ගඟ හරහා පාලම හදලා තියෙන්නේ. අවුරුදු 400කට වැඩි කාලයක් මේ පාලම සංස්කෘතීන් දෙකක සමගිය සහ සහයෝගය සංකේතවත් කරන අලංකාර නිර්මාණයක් විදියට පැවතුනත් අවසනාවකට 1993 බොස්නියානු යුද්ධෙදී මේ පාලම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගඟට කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ නැවතත් 2004 දී තමයි මොස්තාල් පාලම නැවතත් පරණ තිබුණු තත්ත්වයට ගොඩනගලා තියෙන්නේ. අද වෙනකොට මේ පාලම ගඟේ දෙපැත්තක් සම්බන්ධ කරන නිකම් පාලමක් විතරක් නෙවෙයි, බොස්නියානු ජනතාවගේ සමගිය, ශක්තිය සහ යුද්ධයේ විනාශයෙන් පසු නැවත නැගී සිටීමේ සංකේතයක් විදියටත් මේ පාලම සලකනවා. හරිම ලස්සනයි.
මිනිස්සු නැති වුණාම පොඩ්ඩක් සබාදහම් පොඩ්ඩක් ලස්සනට පේනවත් එක්කනේ. ඒක තමයි උදේ පාන්දරම නැගිටින්නේ කියන්නේ. ඇත්තට වාසා. කඳු ගඟ අමාරුවෙන් හරි උදේ පාන්දර නැගිට එක මුත්තේ ඉවරයි. අපි මේ ඇවිදගෙන යන්නේ ඕල් බසාව එක මැදින්. ගොඩාක් ඔය පරණ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. බොස්නියාවල කතාවත් හරි විශේෂ කතාවක්. ඉතින් ඒක හරියට විස්තර ඇතුව කියන්න ඕන හින්දා මම මේක දාන්නම් වීඩියෝ එකේ. මොකද මට හරියටම දිනවක වවන්න මතක නැහැ. කොහමද? බොහොම මෑත කාලයක් වෙනකම් යුද්ධෙන් හොඳටම බැටකාපු වරක්. දැන් තමයි ඉතින් මේ සංචාරක කාර්යාන්තයත් එක්ක රට නැගිටින්නේ. මම විස්තර ටික දාන්නම්කෝ. ඉතින් මම පාලම උඩ ඉඳන් පහලට ආවා. පහලට ඇවිල්ලත් පාලම බලන්නම ආවේ. හැබැයි ඊට එහා පැත්තෙන් තව පුංචි ගඟකුත් එනවා. ඒකත් බලන්න කියලා ආවේ මරු. මේ පාලමුඩේ ඉඳන් මේ මොස්තාර් වල ඉන්න බොස්නියන් ජාතික තරුණයෝ උඩම් පයින් වතුරට මේ මම හිතන්නේ මීටර් 30-40ක් එතන මේ සංචාරකයෝ එන්න ගත්තාම ඒගොල්ලොන්ගෙන් සල්ලි එකතු කරලා ඊට පස්සේ එතන ඉඳන් මේ ගඟට පයින්නවා. බලමු අපිටත් බලන්න පුළුවන් වේද කියලා. තාම උදේ පාන්දර හින්දා කට්ටිය එච්චරම නැහැ මේ බෝට්ටුව එහෙම තියෙනෙත් ඒගොල්ලොන්ගේ තමයි මෙතන තියෙන්නේ. බලමු try එකක් දීලා බලන්න පුළුවන් වේද කියලා. බොස්නියාවත් පරණ යුගෝස්ලෝවියාව යටතේ තිබුණු රටක්. බොස්නියාව ඇතුළේ බොස්නියන් ජාතිකයින්, ක්‍රෝේෂියාවෙන් පැමිණි ක්‍රොයට් ජාතිකයින්, ඒ වගේම සර්බියාවෙන් පැමිණි සර්බ් ජාතිකයිනුත් එකට ජීවත් වුණා. 1990 දශකයේ මුල් භාගයේදී සමාජවාදී යුගෝස්ලෝවියාව බිඳ වැටුණාට පස්සේ 1992 දී බොස්නියාවට නිදහස ප්‍රකාශ කරලා තියෙනවා. මේකට බොස්නියක් ජාතිකයින් වගේම ක්‍රොයට් ජාතිකයින් සහාය දුන්නත්
බොස්නියානු සර්බ් ජාතිකින්ට අවශ්‍ය වනේ බොස්නියාව සර්බියාවට සම්බන්ධ කරලා විශාල සර්බියාවක් පිහිටුවීමට. ති මේ ප්‍රශ්නය නිසා ජාතික හා ආගමික මතවාද ඇතිවෙන්න පටන් අරගෙන තියෙනවා. අන්තිමට මේක යුද්ධයක් දක්වා දුරදිග ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නය නිසා විශාල ජන සංහාරයක් වගේම ලොකු දේපල විනාශයක් ඇතිවෙලා තියෙනවා. සඳහන් වෙන විදිහට මේ යුද්ධය නිසා ලක්ෂයකට අධික ජනතාවක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මිලියන ගණනකට Taman ජීවත් වෙච්ච නිවාස අහිමි වෙලා තියෙනවා. කොහොම හරි 1995 දී නේටෝ සාමසාධක හමුදාව මැදිහත් වෙලා සටන් විරාමයක් ඇති කරලා යුද්ධය අවසන් කරලා තියෙනවා. නමුත් අදටත් බොස්නියාව තුළ සංචාරය කරද්දී අපට ඒ අඳුරු මතකයන් වල සිහිවටන හැමතැනම දකින්න පුළුවන්. එතන තියෙන බොස්නියානු යුද්ධෙදී මේ මොස්තාර් වලට වෙච්ච විනාශයේ ෆොටෝස් දාලා තියෙනවා. මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා මේ මොස්තාර් පාලම මේ බෝම්බ ගාලා විනාශ කළාට පස්සේ පාලම මැද කෑල්ල කැඩලා ගිහිල්ලා. The way this city looked like during the last war. බොස්නියානු යුද්ධෙදී මැරුණ අයගේ මේ සොහොන් කොත් මෙතන තියෙන්නේ. ගොඩක් අය මැරලා තියෙන්නේ 1993 දී. ක්‍රොේෂියාවේදී අපි අර බොරැක් පේස්ට්‍රි try කළානේ. මෙහෙත් තියෙනවා. මෙහෙ එකක් try කරලා බලමු මොකද්ද දෙකෙන් රස කියලා. Can I have one spinach? ක්‍රොේෂියාවේ වට වැඩිය 10. අතරම. ඔය වෙනස් වල හප්පේනේ. මම ඕල් ටවුන් එකේ එළියට ආවා. දැන් මම ඉන්නේ මොස්ටාර් වල ඕල් ටවුන් එකේ පිට. මොස්ටාර් වල හොඳ ටවුන් එකක් තියෙනවා එළියේ. අර අපි ඇවිද්දේ ඕල් ටවුන් එක ගඟයිනේ තියෙන ඕල් බසාර් එක ඒ වගේම පරණ දේවල් තියෙනවා. ඊට අමතරව ඕල් ටවුන් එකෙන් පිට ලොකු දියුණු වෙච්ච සහ දියුණුවෙන් පවතින ලොකු ටවුන් එකක් තියෙනවා. ඒ ටවුන් එක මැද හරි විශේෂ ගොඩනැගිල්ලක් තියෙනවා. මම නැවතිලා ඉන්න තැන කෙනෙක් තමයි මට ගිහිල්ලා ඒක බලන්න කිව්වේ. මම එතනට යන ගමන් ඒක ඇවිල්ලා ස්නයිපර් ටවර් එක කියලා කියන්නේ. එතන ඇවිල්ලා පරණ මුලින්ම තිබිලා තියෙන්නේ පරණ බැංකු ගොඩනැගිල්ලක්. පස්සේ යුද්ධ කාලෙදී එතන තැන ඒ ගොඩනැගිල්ල පිහිටලා තියෙන තැන උස වගේම මුළු ටවුන් එකම පේන තැනක්. ඉතින් යුද්ධ කාලෙදී ස්නයිපර්ස්ලා එතන ඉඳන්
මේ ටවුන් එකේ හිටපු මිනිස්සුන්ට වෙඩි තියලා තියෙනවා. ඉතින් ඒක ඒ ගොඩනැගිල්ල තාමත් ඒ විදිහටම ඒගොල්ලෝ මේ වෙනස් කරන්නේ නැතුව අර යුද්ධයේ මතක සටහනක් විදිහට තියාගෙන තියෙනවා. ඉතින් මම ඒක බලන්න තමයි යන්නේ. ගිහිල්ලා බලමු ඉස්සරහ. බිල්ඩින් එක නම් මට පේනවා. මේක තමයි අර ස්නයිපර් ටාවර් එක. ඒක අර උඩ සෑහෙන තියෙන වෙඩි පාරවල්, ලොකු උණ්ඩ පාරවල් හැමතැනම. ඇත්තටම ඔය එතන උඩ ඉඳන් මුළු ටවුන් එක වටේම පේනවා. ඒක හින්දා වෙන්නේ නැති ස්නයිපර් ටාවර් එක කියලා කියන්නේ ස්නයිපර්ස්ලා ඉන්න ඇත්තේ. අනික ඒකේ බිත්ති වල හැමතැනම තියෙනවා මේ වෙඩි උණ්ඩ පාරවල්. මේ දැන් ඒ උඩ චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒ උනාට උණ්ඩ පාරවල් හැමතැනම තියෙනවා. ටවුන් එකේ ගොඩක් තැන්වල මේ වගේ පරණ බිල්ඩින් අතහැරලා දාලා තියෙනවා. සමහරු කියනවා ඒක මේ යුද්ධය මතක සටහන් විදියට තියලා තියෙනවා කියලා. මේ මොකද ඒ බිල්ඩින්ස් වල හැම තැනම වෙඩි උණ්ඩ පාරවල් තියෙනවා. මොස්තාර්වල අන්තිම දවසේ සන්සෙට් එක බලන්න මෙතන එහා පැත්තේ තියෙන කන්දූටටම නගින්න කියලා හිතුවා. ලේසි නෑ ලංකාවේ වගේ පෙන්නාට නගින්න තියෙන සෑහෙන දුරක්. ගිහලා බලමු. මම නගී තව එක්කෙනෙකුත් නගිනවා. ඒක හින්දා පාර හරි වෙන්න ඕනේ. බලමු ගිහලා. කන්දර තමයි නගින්න හදන්නේ. පොඩි පාත් එකක් තියෙනවා. ගිහලා බලමු. යන පාරේ අපිට යාළුවෙක් හම්බුනා මෙන්න. බොස්නියා ලිබ්බෙක්. මම ළඟට එනකම්ම දැක්කෙත් නෑ. ටේ යා බයක් නෑ. රයිට් චාව් ගිහින් එන්න. Yeah. Nobody knows how to work. ට්‍රේල් එකක් තියනවා කියලා ආවට ට්‍රේල් එකක් නෑ. කැලේ මැදින් තමයි යන්න වෙන්නේ. Google Map එක වැරදි. අර කොඩිය තියන දැන් තමයි යන්න ඕනේ. ඉත බෑගෙන යනකොටම කන්දවටට හරිම ලස්සනට පේනවා මොස්තාව සිටිය එක සම්පූර්ණයෙන් පේනවා. කඳු වලල්ල වටේම තියෙනවා මැද නිකන් අඩියම සිටිය එක තියෙනවා. මහන්සි ඒ වුණාට වත් කන්දවටට නැගපු එක. තවත් ලස්සන සන්සෙට් එකක් මේ පාර මොස්තාවල. හරිම ලස්සන. පහළ ලස්සනට මොස්තාව සිටි එක තියෙනවා. අර පැත්තෙන් කන්ද අස්සෙන් ඉර බැහැගෙන යනවා. මොස්තාව වලට සමු දෙන්න හොඳම විදිය.